හායි යාළුවනේ කොහොමද ඉතින් ඔයාලට? අද උදෙන්ම නැගිටලා ඔන්න අපි ඉඳිආප්ප හදන්න තමයි ලෑස්ති වෙන්නේ. ඔන්න ඉතින් අපි හාල් පිටි ටික කොරහට දාගෙන ලුණු ටිකකුත් එකතු කරගත්තා. මෙතන හාල් පිටි 500ක් තියෙනවා යාළුවනේ. දැන් ඉතින් අපි හැඳි මේක හොඳට කලවම් කරගන්නවා. මොකද ලුණු ටික හොඳට මිශ්‍ර වෙන්න ඕනේනේ. දැන් කලවම් කරගෙන නම් ඉවරයි යාළුවනේ. ඔන්න ඉතින් දැන් උණු වතුර ටිකත් එකතු කරගෙන මේක හොඳට මිශ්‍ර කරගන්නවා. ඇල් වතුරේ නමලත් ඉඳිආප්ප හදන්න පුළුවන්නේ. ඒත් ඉතින් මේක නම් උණු වතුර පාවිච්චි කරලා තමයි හදාගන්න තියෙන්නේ. ඉතින් අපි පදම ගානට එනකන් උණු වතුර ටිකින් ටික දාලා ඔන්න ඉතින් අනා ගන්නවා. මේක අනා ගන්න අතරේ අපි ටිකක් කතා කරමුකෝ. අපේ ගෙදර 3 දෙනයිනේ ඉන්නේ යාළුවනේ. ඒක නිසා පිටි 500ක් හොඳටම ඇති. වැඩිත් එක්ක මේ පිටි පැකට් එක නම් රුපියල් 160ක් වෙනවා. ඒ වගේම මේකෙන් ඉඳිආප්ප 80ක් හදාගන්න පුළුවන් කියලා සඳහන් වෙනවා. ඒ වුණාට අපිට නම් 80ට වඩා හදාගන්න පුළුවන්. ඔන්න දැන් නම් වැඩේ හරි. ඔන්න අපි අනාගත්ත පිටි ටික දාලා ඔන්න ඉඳිආප්ප ටික වක් කරගන්නවා. මං කලින් කිව්වනේ යාළුවන්ට අද ටිකක් වෙනස් විදිහකට ඉඳිආප්ප හදන්නේ කියලා. කෙසෙල් කොළ පාවිච්චි කරලා කියලා. ඉතින් ඔන්න කෙසෙල් කොළ ටික පොඩි කොටු වලට කපාගෙන මම ඉඳිආප්ප තටු වලින් තියාගෙන මේ විදිහට වක් කරගන්නවා. හරි යාළුවනේ ඔන්න දැන් නම් මිරිකලා ඉවර වීගෙන එන්නේ. ඉවර වෙච්ච ටික අපි භාජනයට අහුරගෙන ඔන්න අපි කලින් උණු වතුර භාජනයකුත් ලිපෙන් තියාගත්තා. ඒක උඩින් දැන් තියාගන්න තමයි හදන්නේ. තියාගෙන අපි මේක හොඳට තම්බ ගන්නවා. අපේ ගෙදර නම් ඉඳිආප්ප හදද්දී ගොඩ ඝනකමට හදන්නේ නැහැ. ගෙදර කට්ටිය කැමති තුනියට හදනවට. මොකද එතකොට තමයි ඉඳිආප්ප වල රසය වැඩි. ඒ නිසා ඔන්න අපි තුනියට හදාගත්තා. දැන් නම් හරි යාළුවනේ අපේ ඉඳිආප්ප ටික හොඳට තැම්බිලා. ඔන්න ඉතින් අම්මා භාජනයක් අරගෙන ඒකට ඉඳිආප්ප ටික දාගන්නවා. අපේ ගෙදර කට්ටිය නම් ගොඩක් සැරට කනවා. ඒ නිසා ඔන්න මම කොච්චි එහෙම දාලා ඉඳිආප්ප කන්න රසම රස සම්පෝලෙකුත් කොටා ගත්තා. මේ තියෙන්නේ ඒක. ඒ අතරේ අම්මා පරිප්පු හොද්දකුත් හදාගත්තා. ඔයාලා දන්නේ නැහෙනේ යාළුවනේ. අපි පුංචිම පුංචි පොල් බිස්නස් එකක් කරන් යනවා. ඔන්න ඒකට අවශ්‍ය පොල් ටික තමයි අපි මේ ලීරි ගහගන්නේ. ගෙදර කෑමට ගොඩක් පොල් යන්නේ නැති නිසා අතිරික්ත පොල් ටික අපි ළඟ කඩවලට දාලා සල්ලි හොයා ගන්නවා. ඒ ගෙදර වැඩවලට වගේම තාත්තගේ පඩියෙන් කොටසක් ඉතුරු කරගන්නත් ඒක ලොකු උදව්වක් වෙනවා. පොල් නම් මේ දවස්වල ගණන් ඔයාලගේ පැතිවලත් පොල් ගණන් කොහොමද කියලා කමෙන්ට් එකකින් දාගෙන යන්න. එහෙනම් අදට වීඩියෝ එක අවසන් කරනවා. ඔයාලා හැමෝටම සුබ දවසක්.